සුබදෑසනක් සම කෙනෙක්ට නැතවාරයක් අපි ඉතාමත් භාග්‍යමත් සෙනගක්. ආමෙන්. අද උන්වහන්සේගේ වචනය අසන්ට උන්වහන්සේගේ ගෘහයේ සිටින්ට ලැබීම ඉතාමත් භාග්‍යයක්. මගේ දුව ජොයන් ඊයේ දවසේ කියා සිටින තාත්ති how blessed are we. අපි කොච්චර ආශිර්වාද සෙනගක්ද දෙවියන් වහන්සේගේ දරුවන් වීම. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට මොන දේ ජීවිතේ වුණත් අපිට යැපෙන්න දේව තාත්තා ඉන්නවා. ආමෙන්. ඉතින් උන්වහන්සේව නොදන්නා මනුස්සයන් කොතරම් අසීරු කොතරම් පීඩිත ජීවිතයක් කළ ගත කරන උන්ට බලාපොරොත්තුවක් නැහැ මනුෂ්‍යයන්ගෙන් මිසක්. එම නිසා අපි ආශිර්වාදමත් සෙනගක්. අපි උන්වහන්සේට හොඳ අත්පොළ සනාදයක් දෙමු. අද දවසේදී අපි නැවතත් යේසුස් වහන්සේගේ ගුණාංගයක් ගැන බලන්න යනවා. ඊටමත් වැදගත් ගුණාංගයක්. අපි මේ වෙනකොට ගුණාංග කීයක් බැලුවද? උන්වහන්සේ සැබෑවයි සත්‍යයි නේද? සැබෑව එලෙසම බැලුවා. උන්වහන්සේ විශ්වාසවන්තනීයයි, තව කරුණාවන්තයි, තව මොකද්ද ගියස්වානේ? උන්වහන්සේ අලංකාරයි. උන්වහන්සේගේ පර්සෙප්ෂන් එක, උන්වහන්සේ මනුස්සය දෙස බලන්නේ කොයි ලෙසද නේද? උන්වහන්සේ මනුස්සයව ගියස්වානේ බැලුවා, තේරුම් ගන්නවා, ඔසවනවා. හලෙලූයා. මේ හැමදේම දෙන්නේ අපට දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ ළඟින් එක්නාට කියන්න, ඔබ ඇවිල්ලා තිබෙන්නේ පුදුම ගමනක් උන්වහන්සේ සමග ගමන් කරන්නටයි. incredible. අද අපි බලන්න යනවා වැදගත් මාතෘකාවක්. ඒක තමයි භූමිකම්පාවක් වූ අනුකම්පාව. භූමිකම්පාවක් වූ අනුකම්පාව. අද දවසේ උදෑසන මම තමයි ඉරිදා උදේට අනිත් දවසුත් වැඩි හරියක්ම ඇඳුම් මදින්නේ. ඉතින් ඉරිදා උදෑසන ඇඳුම් සෙට් කීපයක් මදින්න ඕනේ. මැදලා ඉවරලා ඔන්න 7:00 වෙද්දී දිල්නි කිව්වා, මගේ අලංකාර බිරිඳ කිව්වා, අන්න ඔයා තමයි පරක්කු. මං කෝක තමයි භූමිකම්පාවක් වූ අනුකම්පාව. හැමදේම කරලා අන්තිමට මට වෙලාවක් නැති වෙනවා. දෙවියන් වහන්සේගේ අනුකම්පාව දෙසක් බලමු. උන්වහන්සේ හැම දෙයක්ම යේසුස් වහන්සේ මේ පොළොව මත කරද්දී පරිසිවරු සහ ආගමික නායකයන් කරනවට වඩා වෙනස් ලෙස කරන මනුස්සයන් දැක්කා. ආගමික නායකයන් පරණ ගිවිසුමේ දේ වචනේ කතා කරා, දේ වචනය විශ්වාස කරා, ඔවුන් ජීවත් වෙන්න වෑයම් කරා. නමුත් ඔවුන් කරන දෙයට, ඔවුන් කපා කරන ස්වරයට, ඔවුන් කරන ස්පර්ශයට වඩා වෙනස් ස්පර්ශයක්, වෙනස් කතාවක්, වෙනත් හැසිරීමක් මිනිසයන් දැක්කා. ඒකට මිනිසයන් ආකර්ෂණය වුණා උන්වහන්සේට. ඉතින් අපි ගිය සුමානේ පවා අපි දැක්කා උන්වහන්සේගේ බැල්ම, ඒ පාපිෂ්ඨ කාන්තාව උන්වහන්සේ වෙතට ගිය සුමානේ සභාවට ආපු නැති කෙනෙක් ඉන්නවනම් YouTube එකේ පණිවිඩය අසන්ට, ඊටමත් අනර්ග පණිවිඩයක්. ඒ කාන්තාව හැම ඉරිදම කතා කරන පණිවිඩය අනර්ගයි. ඒ කාන්තාව දිහා උන්වහන්සේ බලපු බැල්ම සහ අන්මනුෂ්‍යයන් කිව්වා, මොහු දක්නේ නැද්ද, තේරෙන්නේ නැද්ද මේ කවුද කියලා. ඔවුන් බලපු බැල්ම අතර වෙනසක් තිබුණා. ඉතින් උන්වහන්සේ තුල දයානුකම්පාව තිබුණා. හලෙලූයා. ළඟින් එක්නට කියන්නේ ඔබ කියන දයානුකම්පාව තිබුණා. compassion. hallelujah. thank you holy spirit. අද අපි ඉගෙන ගන්නට යනවා මේ දයානුකම්පාව ගැන. උන්වහන්සේගේ වචනවල, උන්වහන්සේගේ ස්පර්ශයේ, උන්වහන්සේගේ හැසිරීම තුල සනයි. මේ දේ තුල ගැඹුරු දෙයක් තිබෙනවා. කරුණාව පිටපස්සෙත්, දයාව පිටපස්සෙත් තිබෙන පොදු දෙයක් තමයි දයානුකම්පාව. මේක ප්‍රේමයටත් මුල් දෙයක්. ප්‍රේමය තුලත් තිබෙන දෙයක්. මේක අපි දේවචනේ බලමු. යේසුස් වහන්සේ මිනිස්යාව දැක්කේ අන් අය බලන දකින කෝණයෙන් නෙමෙයි. ඔබ මම දකින බලන කෝණයෙන් නෙමෙයි. right? අපි ඒක ගිය සමානේ බැලුවා. අපි දැන් අද බලන්න යනවා උන්වහන්සේ එක අවස්ථාවකදී සමාජයට ගියාම සමාජයේ මිනිස්සුන්ව දැක්කා. වැඩ කරමින් හිටියා. ඒගොල්ලන් බිස්නස් කරමින් හිටියා. ඒගොල්ලන් පාසල් යමින් ඉන්න ඇති දරුවන්. ඒගොල්ලන් වෙළඳාම් කරා.
පාපේ සිටපු මිනිස්යන්, අසරණ වෙලා හිටි මිනිස්යන්, පාරතොටේ හිඟමන් ඉල්ලපු මිනිස්යන්, ආබාධිත මිනිස්යන් දේ වචනේ කියනවා මතේ පොතේ 9 වන පරිච්ඡේදය 36 පදේ උන්වහන්සේ සමූහයා දැක ඔවුන් එඬේරෙක් නැති බැටළුවෙක් මෙන් හිරිහැර විඳ විසිර සිටින නිසා ඔවුන් කෙරේ අනුකම්පා කළසේක. ඔවුන් කෙරේ අනුකම්පා කළසේක. දැන් මේ වචනේ අනුකම්පා වචනේ compassion කියන වචනේ ඇතුලේ තියෙනවා ග්‍රීක වචනේ තේරුම ඇතුලෙන් අර අපි කියන්නේ මොකද අන්න හරි බොක්කින් ඒ කියන්නේ බබල්ස් සෙලවෙනවා. උන්වහන්සේට දැනුණා එක. ඒක බුද්ධිය නෙමෙයි. බුද්ධියෙන් නෙමෙයි. දැනගැන්මෙන් නෙමෙයි. ඇතුළට තේරුණා. උන්වහන්සේට වැදුනා. පොඩ්ඩක් බඩට ගහලා කියන්නේ උන්වහන්සේට වැදුනා. වදින්න ගහන්න ඕනේ. කෝ හර්ෂණේ චමුදි වැදුනා උන්වහන්සේට. කෝ මල්ලා වැදුනා උන්වහන්සේට. මල්ලගේ බඩට ගියාම බවුන්ස් වෙනවා. හලෙලූයා. රයිට්? ඒ වචනේ ඒක දිග වචනයක් බඩවල් වල ඇතිවෙන්නා වූ කැක්කුමක් ආශාවක් එනවා ඒක. right? Especially the heart, lungs, liver and kidney. These gradually came to denote the seat of affectionate. Affectionate වෙන එක ඇතුලෙන් හැඟීමක්. ඒක සිංහලට පරිවර්තනය කරාම අභ්‍යන්තර කොටස් විශේෂයෙන්ම උතුම් බඩවැල් හදවත පෙනහැලි අක්මාව සහ වට්වඩු මේවා ක්‍රමේ සෙනෙහසෙහි පිහිටීම දැක්ම. ඒ කියන්නේ සෙනෙහස තියෙන්නේ මෙන්න මෙතන කියලා. ඇතුළට තේරෙනවා ඒක. ඒක මෙතන නෙමෙයි. දැන් ඔළුවට අත්වල කියන්නේ මෙතන නෙමෙයි. මෙතන තියෙන්නේ. හalleluya. හalleluya. තව එක්නෙක් බඩගින් ඉන්නකොට තමන්ගේ බඩට තේරෙනවා. තව එක්නෙක් පීඩිතව යනකොට තමන්ගේ ඇයි ඔබ මලගියකට ගියාම අඬන්නේ? ඇඬෙන්නේ. සමහරකට මැරුණෙක් නව දන්නෙත් නෑ අපි. නමුත් සමහරකට ටච් වෙනව නේද? ඇයි හින්දි පික්චර් බැලුවම අඬන්නේ සමහරක් අය? ෂේප් එකේ කඳුළු පීදාන ඊට පස්සේ අනිත් එක්නට පේන්නේ නැති වෙන්න. ඇයි මේ ඇතුළට වදිනවා? උන්වහන්සේ දානුකම්පාව ජීවත් වුණා. ආමෙන්. හලෙලුයා. දැන් උන්වහන්සේගේ දානුකම්පාවේ ගුණාංග නැත්තම් පැතිවර 4ක් අපි බලන්න යනවා. හරි? ඒ මම කතා කරන භූමිකම්පාව මොකක්ද කියලා. right? අතපුච්ච ගන්න භූමිකම්පාව නෙමෙයි. කියන්නේ අතපුච්ච ගන්න භූමිකම්පාව නෙමෙයි brother. හරි? පළවෙනි දේ තමයි උන්වහන්සේ ආත්මික දැක්මක් තිබුණා. එතනදී උන්වහන්සේ දැක්කා මේ සෙනග සාමාන්‍ය ජීවිතයක් ගත කරන සෙනග. අද අපි එළියට ගියාම, සමාජයට ගියාම, වැඩට ගියාම, ව්‍යාපාර කරද්දී අපි සාමාන්‍ය සෙනග දකින්නවා. ඔබ මොනවද දකින්නේ? උන්වහන්සේ ඒ සෙනගව දැක්කම උන්වහන්සේ දැක්කා ආත්මික දෙයක්. ඒ තමයි ඔවුන් ඒ தත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. ඔවුන් ඒ தත්ත්වය තුලින් යන්නේ ආත්මික ප්‍රශ්නයක් නිසා. එඬේරෙක් නැති නිසා. හalleluya. ඔවුන්ට මඟ පෙන්වන්නෙක් නැති නිසා. ඔවුන්ට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අඳුරන්නේ නැති නිසා. පාපය නිසා. උන්වහන්සේ දැක්කා පාපය නිසා. පාපේ වහල්කම තුල මිනිස්යන් යද්දී ඔවුන් හිරිහැර විඳිනවා. ඔවුන් විසිර යනවා. ප්‍රශ්නෙට උත්තර හොයාගෙන අතන මෙතන හැමතැනම යනවා. සිස්ටර් සුනේත්‍රා හැමතැනම ගියා. ප්‍රශ්නෙට විසඳුමක් සොයාගෙන හිරිහැර විඳිමින් බැටකාමින් මිනිස්යන්ගේ බොරු ඉගැන්වීම් වලට අසුම් වාර කරන මේක කරන්න. ආගමික බොරු ඉගැන්වීම් ගෙනල්ලා වත් පිළිවත් ගෙනල්ලා මේක කරන්න ඕනේ, මේක විදිහට ඉන්න ඕනේ, මේ විදිහට එන්න ඕනේ. මේක දැක්කම උන්වහන්සේ හදවත දානුකම්පාවෙන් පූර්ණ වුණා. ඇයි? උන්වහන්සේ දැක්කා මේක කරන විදිය අනුව නෙමෙයි, මේකේ උඩින් නැත්තම් අත්තිවාරමේ ප්‍රශ්නයක් තිබෙනවා. උන්වහන්සේ ආවේ අත්තිවාරමේ ප්‍රශ්න විසඳන්නයි. ආමෙන්. පළවෙනිම දේ ඒක තමයි Jesus saw the spiritual. උන්වහන්සේ දැක්කා හැම ප්‍රශ්නයකටම, හැම පීඩාවකටම, හැම කාරණාවකටම මුල පාපයයි. එඬේරෙක් නැති කමයි. ඒක තමයි යොහන් 10:10 උන්වහන්සේ කියා සිටියේ. සොරා එන්නේ මේ දේ කරන්නට, සොරකම් කරන්න, මරන්නට, විනාශ කරන්නට. නමුත් මම ආවේ ජීවනයත් එය අධික ලෙස දෙන පිණිසත්ය. උන්වහන්සේ යහපත් එඬේරා. උන්වහන්සේ
දැනගත්තා උන්වහන්සේ තමයි ජීවිතයට පිළිතුර. මනුෂ්‍යයාගේ පීඩණයට, මනුෂ්‍යයාගේ ඒ සාපයට, මනුෂ්‍යයා මේ ලෝකෙ තිබෙනා වූ ක්‍රමයට යට වෙලා ජීවත් වීමට එකම පිළිතුරව මාර්ගය යේසුස් වහන්සේ. ආමෙන්. මම නිර්භයව නිර්භීතව කියනවා උන්වහන්සේ තමයි එකම ජීවනයේ මාර්ගය. මනුෂ්‍යයා නැත්තම් දේවල් කාරණාවලට යටපත් වෙලා ඉන්නවා. ඒ ස්ථානයේ උන්වහන්සේ දැක්ක මනුෂ්‍යයන්ව. උන්වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ දැක්මෙන් දැක්කේ. අපි මනුෂ්‍යයන් දිහා බැලුවම අපි දකින්නේ ප්‍රශ්නේ, අපි දකින්නේ කරදරේ, අපි දකින්නේ පීඩාව. අපි හිතනවා මෙයා මේම කරන නිසා තමයි මේක කරන්නේ. ඔව්. හේතුඵලවාදයක් තියෙනවා. නමුත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ මනුෂ්‍යයා දකින්නට වඩා වෙන රූපයක්. සමහරකට අපේ ගෙදරදී දුවයි පුතයි රණ්ඩු වෙනවා. ගහකෝ ගහ ගන්නවා. ඒතර අපි කියනවා පුතා නෑ මේක මේම කිව්වේ මේම නිසා. ඒ කියන්නේ ඕන් දකින්නට වඩා මුහුකුරා භාවයට ගිය දුමව්පියන් හැටියට අපි දකින්න දෙයක්. අපි කියනවා මේක යා කිව්වේ මේක ඇයි ඒගලන්ට එක තේරෙන්නේ නෑ. ඒක තමයි දුන්වහන්සේ දැක්කා මේ මනුෂ්‍යයා විඳින දුක. පීඩිත මනුෂ්‍යයන්, හිරිහැර විඳින මනුෂ්‍යයන්, රෝගී ඉන්න මනුෂ්‍යයන්, මේකට ප්‍රශ්නය පාපයයි. එඬේරෙක් නැති කමයි. දෙවියන් වහන්සේ උන්ගේ ජීවිතේ නැති කමයි. Amen. He was moved with compassion. උන්වහන්සේ දානුකම්පාවෙන් උන්වහන්සේට ඇතුලේ ක්‍රියා වුණා. ඇයි උන්වහන්සේ දැක්ක මනුෂ්‍යගේ ප්‍රශ්නයට, පීඩාවට, රෝගයට පිළිතුරක් තිබෙනවා කියලා. ආමේන්. කියනවායක මගේ ප්‍රශ්නෙට, මගේ රෝගයට, මගේ පීඩාවට, මගේ කරදරයට, මගේ බරබරයට පිළිතුරක් තිබෙනවා. ආමේන්. 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 Thank you God. මේ ස්ථානයේ ඉන්න බහුතරයක් අය පීඩිත ජීවිත ගත කරා. ඇබ්බැහිකම් ජීවිත ගත කරා. පාපේ ජීවිත ගත කරා. බැට කෑවා. මිනිසුන් පාලනය කරා. මිනිසුන් ඔවුන්ව ඉත්තන් හැටියට පාවිච්චි කරා. මිනිසුන්ගේ පීඩාව යටතේ අතනට යනවා, මෙතනට යනවා. අතන ඉන්නවා, මෙතන ඉන්නවා. මේ දේවල් කරන්නට වුණා. බැනුම් අහන්නට වුණා. උන්වහන්සේ දැක්කා ඔබගේත් මගේත් ප්‍රශ්නය අපේ ජීවිතේ මේ පාපයයි. එඬේරෙක් නැති කමයි. අද උන්වහන්සේ අපේ එඬේර වෙලා තිබෙනවා. ආමේන්. හාලෙලුයා. අපි උන්වහන්සේට අත්පොලසන්නද දෙමු. Thank you Jesus. හිරිහැර විඳිමින් මේන් කියවන්නේ දුක් විඳින ව්‍යාකූල වෙච්ච හරි වැරදි මාමත් වලට මඟ පෙන්වලා ඒ කියන්නේ හරි දේ කියන්නේ නැතුව මේ ඉගැන්වීම් ගනනලා ආගමික ඉගැන්වීම් වෙන්න පුළුවන් මිනිසුන්ව හිර කරලා අන්ධ කරලා තිබෙන්නා වූ ඒකට තමයි හිරිහැර විඳීම කියන්නේ. ඒ අන්ධකම නිසා ඒක ඔවුන් දොස් කියන්න බෑ. ඔවුන් ඉපදුණු පවුල් පසුබිම, ඉපදුණු ආගම, ඉපදුණු සමාජය නිසා, පාපයේ මුල නිසා, අතිවාරම නිසා ඒකයි උන්වහන්සේ කතා කරේ. සහ දෙක යක්ෂයා පරීක්ෂාවට අසු කර, යක්ෂයා බන්ධනය කර, යක්ෂයා ගැට ගහලා තිබීම උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ මිනිසයන් දිහා බලනකොට සහ උන්වහන්සේ දැක්කා මිනිසයා පාපය නිසා වෙහෙසටපත් වෙලා, පාපය නිසා දුක්ඛිත ජීවිත ගත කරනවා. උපකාරයක් නැති ස්ථානයක්. Jesus didn't see a sinner, he saw the root. උන්වහන්සේ දැක්කේ පාපය නෙමෙයි, පෞකාර මනුස්සයා නෙමෙයි, පාපය දැක්කා. කියන මායක උන්වහන්සේ දැක්කේ පෞකාර මනුස්සයා නෙමෙයි, පාපය. අපි දකින්නේ කාවද? අපි මිනිස්සු දිහා බලද්දී අපි දකින්නේ කාවද? Thank you Lord Jesus. අපි දකින්නේ හොරෙක්, පික්පොකට් කාරෙක්. දැන් උන්වහන්සේ වෙතට පැමිණිලා දැන් මෙතන දෙවියන් වහන්සේගේ නාමයයි කියමින් උගන්වන මනුස්සයන්ට උන්වහන්සේ තරවටු කරා. ඔවුන්ට උන්වහන්සේ වංචාකාරයන් කියලා කිව්වා. නමුත් අසරණ වෙච්ච මනුස්සයන්, අහුවෙලා ඉන්න මනුස්සයන් අපි දකින්නේ පොකට් කාරෙක්, හොරෙක්, ගණිකාවක්, ජරා ගෑණියෙක්, අපවිත්‍ර ගෑණියෙක්, සෞතුයියා, ආපෝ යා හරියන්නේ නැහැ, කුඩුකාරයෙක්. ඊයේ පෙරේද මම එක්කෙනෙක්ට කතා කළා කිව්වා මගේ දෙයක්
ඔහු ගාව තිබුණා. මං කෝ මම ඉසෙන්ස්ලාද ගිහිල්ලා මම ඒක ගණ්ඩද වාගේ ස්ථානෙන් අපෝ නෑ මේ සර් ඒක මම ඇතුලේ දාලා ලොක් කරලා තින්නේ. ඔය කුඩුකාරයෝ දන්නවනේ. ආවොත් ළඟ ඉන්න දෙයක් අඩ අල්ලලා. ඇත්තද ඔව් නේද? ඔව් නේද? දැන් එම කුඩුකාරය කියන්නේ මන්නේ ඇතුලේ මොනවාද එකක් වෙනවා වගේ. හාලෙලූයා. වලත්තෙක් තක්කඩියෙක් අපි දකින්නේ ආකාරයෙන්. මිනිමරුවෙක්. Thank you Holy Spirit. තාමුණත් ඉන්නම් මේ වගේ. බොරුකාරයෙක්, වංචාකාරයෙක් නේද? අපි දකින්නේ මිනිස්යාව ඒ ක්‍රියාව අනුව ඔවුන් ඉන්න ස්ථානේ. නමුත් උන්වහන්සේ දානුකම්පාවෙන් දැක්කා මේක මේ ප්‍රශ්නේ. මොකද අද මම මිනිස්සෙක් සොරකම් කරනවා දකින්නකොට ඔව් සොරෙක් හැටියට දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ නොහිටියා නම් මට එඬේරෙක් නොහිටියා නම් මමත් එයා වගේ මමත් මේ අත්වලින් සොරකම් කරලා තියෙනවා. ළඟින් ගියොත් ඇහැක් නැති වැඩ නේද? එච්චරට අපිව කියන්න අවශ්‍ය නැහැ, කියන්න බැරි තරම් ජරා වැඩ අපි නමුත් මිනිස්සෙක් දිහා බැලුවම අපි දකින්න ඕනේ දෙවියන් වහන්සේ නැත්තම් මමත් ඒ වගේ තමයි. උන්වහන්සේ දානුකම්පාව තිබේ. උන්වහන්සේ දැක්කා මෙයාගේ නෙමේ ප්‍රශ්නේ, මේක තව ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ මේකට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි පාපය මිදීමේ බලය අපි විශ්වාස කරන්න අවශ්‍යයි. ආමෙන්. මම වැඩ කර ස්ථානයක අයිතිකරු එක මිනිස්සෙක් ගාමන්ට් කීපයක් හොරකම් කළා. හවු වුණා. ඔහුගේ කාමරේ වීදුරු තිබුණා. ඔය මිනිස්සව ගෙනාව ඇතුළට. අපිට පේනවා දැන් මොකද්ද වෙන්නේ කියලා. හොඳටම ගැහුවා. බොඩි ගාඩ්ලා තියාගෙන ගැහුවා. ඇයි? ගාමන් 3ක් හොරකම් කරන නිසා. වැඩේ හරිද? හොරකම් කරපෙක වැරදි. නමුත් ඒ මිනිස්යාම ඊට පස්සේ බැංකුවට කෝටි ගණන් වංචා කරලා අන්තිමට යම් ආකාරي ව්‍යාපාරේ වසන්ත වුණා. ඇයි? දයානුකම්පාව අපි දකින්නේ නෑ. මේ මිනිස්සයාට කරන්න පුළුවන්, කරන්න බෑ, මට කරන්න පුළුවන් එක. අපි දකින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ නැත්තම් අපිත් ඒ ස්ථානේ තමයි. අපිත් ওই දේවල් තමයි කරන්නේ. අපිත් ඒ ස්ථානේ සිටියේ උන්වහන්සේගේ කරුණාව නිසායි අද මං ගැලවිලා ඉන්නේ. ආමෙන්. හලෙලූයා. ඉතින් කවදාවත් මනුෂ්‍යයන්ව අපි විනිශ්චය කරන්න අවශ්‍ය නැහැ. විනිශ්චය නොකළ යුතුයි. කියන්නේ මම කවදාවත් මනුෂ්‍යයන්ව විනිශ්චය කරන්න යන්නේ නැහැ. Do not judge people by their deeds. Remember yourself before knowing Jesus what you did. කවදාවත් මනුෂ්‍යයන්ව ඔවුන් කරන ක්‍රියාවෙන් ඔවුන් විනිශ්චය කරන්න එපා. උන්වහන්සේව දැනගන්න ප්‍රථමයෙන් ඔබ කරපු, ඔබ හිටපු ජීවිතය මතක තියාගන්න. ඒක ඉතාමත් වැදගත්. දෙක, අපි ලේබල් ගහන්න නරකයි. මෙයා අරයා ඒ වගේ ලේබල් ගහන්න නරකයි. ඒක ඔබටත් මටත් අයිති නැහැ. ඔබ ලේබල් ගහන කෙනෙක් නම් ඔබ උන්වහන්සේ කරුණාව අත්දැකපු නැති කෙනෙක්. මායිමත් කියන්නම් ඔබ මිනිස්සෙක්ට ලේබල් එකක් ගහනවා නම් ඔබ උන්වහන්සේගේ කරුණාව අත් නොදකපු කෙනෙක්. කරුණාව අත්දැකපු කෙනා කොහොමද තව එක්නෙට කියන්නේ? ඒක නිසා අපිට එම කියන්න බෑ. දෙවියන් වහන්සේ දකින ලෙස මිනිස්සයා දිහා බලන්න තුනදෙනේ. ආමෙන්. දෙවියන් වහන්සේ දකින ලෙස මම මිනිස්සයා දිහා බලනවා. තව දවසක කුෂ්ඨ රෝගියෙක් පැමිණියා උන්වහන්සේ ගාවට. කුෂ්ඨ රෝගියෙක්, කුෂ්ඨ කියන්නේ ලෙපර්, ලාදුරු රෝගියෙක්. තව වචනෙන් කිව්වොත් මේ ලාදුරු කියන රෝගය අපවිත්‍රයි කියලා දේවචනෙත් සඳහන් කරනවා. ව්‍යවස්ථාවේ සඳහන් කරනවා. සහ ඔබ දන්නවද මේ ලාදුරු රෝගය බෝවෙන රෝගයක්. මේ නාස් වලින් වැටෙන ඩ්‍රොප්ලට්ස් හොටු කිව්වත් සහ කෙල වලින් ලාදුරු රෝ වෙන්න පුළුවන්. කන්ටේජස්. ඒක ලොකුවට නෙමෙයි, නමුත් යම් ප්‍රමාණයක කන්ටේජස්. එම නිසා ලාදුරු රෝගියෙක් ඒ කාලේ පාරේ යනකොට බෙල් එකක් ගහලා ලාදුරු රෝගියෙක් එනවා කියලා හැමෝම අයින් වෙනවා. ඒ කාලේ වෙනම තැන් තිබුණා ලාදුරු රෝගීන්ට ඉන්න. ඔවුන් ඒ ස්ථානයේ සිටිනවා. එයි නැත්නම් ඒක බෝ වෙන නිසා. ලාදුරු රෝගියෙක් උන්වහන්සේ ගාවට පැමිණියා. මේ ලාදුරු රෝගියා ඇවිල්ලා උන්වහන්සේට කියා සිටියා මාව පවිත්‍ර කරන්න ඔබ වහන්සේට පුළුවන් කියලා.
ඔහු කිව්වේ නෑ අපි පෙරලා ගමු මාක් පොතේ පළවන පරිච්ඡේදයේ 40 වෙනි පදයේ කියනවා මා පවිත්‍ර කිරීමට ඔබට පුළුවන්. මං අහන ඔබෙන් ප්‍රශ්නයක්. ලාදුරු රෝගියාට ඇදහිල්ලක් තිබ්බද නැද්ද? උන්වහන්සේගෙන් ඉල්ලුවාද සුව කරන්න කියලා මොකද්ද කිව්වේ? කිව්වේ ඔබ වහන්සේ කැමතිසේක් නම් if you are willing මේක හොඳට ගන්න හිතට. උන්වහන්සේගේ කළ හැකිතාවය ගැන ප්‍රශ්න කරේ නැහැ. නමුත් උන්වහන්සේ කැමතිද මට සුව කරන්න? ඇයි? මං නොසුදුසුයි ඔබ වහන්සේ ගාවට පැමිණෙන්න. මට අත තියන්න ඔබ වහන්සේ නොසුදුසුයි. මම අපවිත්‍ර මිනිස්සෙක්. මම මේ ස්ථානට එන්න නොසුදුස්සෙක්. ඒ ස්ථානයේදී උන්වහන්සේගේ පිරිතුර මොකක්ද උනේ? අමිල බ්‍රදර් ගේන්න මට ග්ලව්ස් එක. ගේන්න මට මොකද? මාස්ක් එක. නැත්තම් අමිල බ්‍රදර් පොඩ්ඩ අත තියනවද? මං දුරින් නම් යාඥා කරන්න. සුවෙන්න. යේසුස් වහන්සේ එකද කරේ? මේ ලාදුරු රෝගියා ඔහුගේ මනස තිබුණේ උන්වහන්සේට කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කැමති නම් පමණක් කරන්න. ඇයි? ඔහු දැනන් හිටියව අපිත්‍රයි කියලා. ඔහු දැනන් හිටියව සුදුසු නැහැ කියලා. යේසුස් වහන්සේ මොකද කරේ? මාස්ක් එකක් ඇඳලා, ග්ලව් එක ඇඳලා, අත තියලා සුවකල ටක් ගාලා ෂේප් එකේ මාරු වුණා. උන්වහන්සේ එමද කරේ? දෙවචනේ 41 පදේ මොකද්ද කියන්නේ? උන්වහන්සේ අනුකම්පාවෙන් කියන්නේ උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව අත දිගුකොට ඔහු පිට තබා අත දිගු කරලා උන්වහන්සේ යක්ෂාත්ම දුරු කර අවස්ථාවන් තිබුණා. අත තියන් නැතුව සුව කරු අවස්ථාවන් තිබුණා. නැගිට නුඹේ යහන අරන් යන්න කියලා තිබුණ අවස්ථාවන් තිබුණා. එම තිබුණද නැද්ද? උන්වහන්සේ අත තියන්නම අවශ්‍යද සුව වෙන්න? නැහැ. උන්වහන්සේ වචනේ කතා කරාම ඇති සුව වෙන්න. නමුත් මේකෙදි විශේෂයෙන් උන්වහන්සේ අත තිබ්බා. හලෙලූයා. උන්වහන්සේ විශේෂයෙන් මේ අපවිත්‍ර මිනිසයාගේ ජීවිතයට ශාරීරිය ස්පර්ශ කරා. ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන් බෝ වෙන්න. නමුත් උන්වහන්සේ හලෙලූයා ග්ලව්ස් දැම්මෙත් නෑ, මාස්ක් දැම්මෙත් නෑ. උන්වහන්සේ අත තියලා කිව්වා මම කැමති සුවන්න කියලා. හලෙලූයා. අපි උන්වහන්සේට අත්පොලසනාදයක් දෙමු. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ අනුකාමෙන් යුක්ත අත දිගුකොට ඔහු පිට තබා කැමැත්තෙමි පවිත්‍ර වෙන්න ඇහුවට කිව්වා. අපේ දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ. ආමෙන්. දයානුකම්පාව යේසුස් වහන්සේගේ දයානුකම්පාව මනුෂ්‍ය අතර දුරස්ථභාවය නැති කරනවා. මගේ දෙවෙනි කාරණාව. මීටරේ දුර නැති කරනවා. මනුෂ්‍යයා අතර පරතරයක් නැහැ. පන්ති ભેදයක් නැහැ. සුළු කිරීමක් නැහැ. දයානුකම්පාව මනුෂ්‍යයන්ව වැළඳ ගන්නවා. හාලෙලූයා. හාලෙලූයා. ඊයේ දවසේ අපි පාදුක්කේ ඉඩමට ගියා. එතන තාමත් ලස්සන අනර්ග තැනක් අක්කර 5ක් විතර ඉඩමක් අපිට සේවයක් කරන්න සභාවට ලැබිලා තිනවා. ඒ ස්ථානයේ වොච කෙනෙක් ඉන්න අවුරුදු 25ක් සේවය කරපු මිනිස්සෙක්. ඒ මිනිස්සයා මට කතා කරාම කිව්වා පාස්ටර් අපි පොඩු මිනිස්සු. මට කිව්වා අපි පොඩි මිනිස්සු. මං කිව්වා පොඩි කියෝ ගාන මම පැනලා යාව බදාගත්තා. හාලෙලූයා. අපි අතර තරාතිර අපි අතර පන්ති ભેදයක් නැහැ. ආමෙන්. ඔව් මට ආරාධනා කරා ඔහුගේ නිවසට එන්න කියලා. ආමෙන්. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ දානුකම්පාව අතර පන්ති ભેදයක් නැහැ. ආමෙන්. දුරස්ත භාවයක් නැහැ. හාලෙලූයා. ඔයා මෙතන ඉන්න ඔයා ඔන්න පල්ලෙන් ඉඳ ගන්නට. හාලෙලූයා. යේසුස් වහන්සේගේ දානුකම්පාව තුල ඒක නැහැ. ආමෙන්. 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 උන්වහන්සේගේ දානුකම්පාව තුර දුරස්ත භාවයක් නැහැ. වෙනම දෙයක් නැහැ. වෙනම ආටෝපයක් නැහැ. හැමෝම උන්වහන්සේ තුල අප එකම දේව දරුවන්. අප හැමෝම එක දරුවන්. පළවෙනි කාරණා මොකද්ද? දයානුකම්පාව තුල උන්වහන්සේ දැක්ක ආත්මික ප්‍රශ්නය. මේක ආත්මික ප්‍රශ්නයක් කියලා. දයානුකම්පාව දැක්ක එක. දෙවෙනි දේ දයානුකම්පාව
යේසුස් වහන්සේගේ මොකද්ද? දුරස්ත භාවයක් පන්ති ભેදය නැති කරනවා. ආමෙන්. උන්වහන්සේ තුල සේවය කරන උන්වහන්සේ තුල ඉන්න ඇබිලිවන්තයන් අප අතර කිසි පන්ති ભેදයක් නැහැ. අප අතර කිසි බාධාවක් නැහැ. බැරිය එකක් නැහැ. දැන් ළඟින් එක්නාට කියන්න බැරිය එකක් නැහැ brother. Thank you Holy Spirit. හැබැයි මේම බැරි එක මේ ගෑනු ළමයි පිරිමි ළමයි අතර නම් බැරි එකක් තියෙනවා නේද? අර දැන් පාස්ටර් කෙනෙක් කියන අප්‍රිකාවේ ඒ පාස්ටර්ස්ලා ව්‍යාජ ලෙස සේවය කරන පාස්ටර්ස්ලා 13 දෙනෙක්ගේ වීඩියෝ පටයක් එනවා. ඒ පාස්ටර් සුව කරන්නේ සුද්ධ වූ සිඹීමක් දීමෙන්. ගිහිල්ලා ගෑනුවව මේම තොලට කිස් කරලා සුව කරනවා. යා කියන මේ සුද්ධ වූ සිඹීමෙන් තමයි. ඊට පස්සේ ආව මේව කරලා YouTube වල මේව කරලා සම්පූර්ණ යාට විරුද්ධ නඩු දාලා. එහෙම මේ ගන්න ඒක අතර තන පැහැදිලිම වෙනසක් තියෙනවා. ආමෙන්. පැහැදිලිම ඉරක් අඳින්න අවශ්‍යයි. නමුත් අප අතර පන්ති ભેදයක් නැහැ. අප අතර දුරස්ථභාවයක් නැහැ. අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ දරුවන්. යේසුස් වහන්සේ හැම්ලේම හිටපු තැන හිටියේ වැඩි හරියක්ම කවුද? සාමාන්‍ය මනුස්සයන්. කියන්න දැන් හිටියේ මම වගේ මනුස්සයන්. මම වගේ මනුස්සයන් සාමාන්‍ය මනුස්සයන් හිටියේ. උසස් මන්ත්‍රියන්ට ආවා හොයාගෙන. නමුත් අපි වගේ මනුස්සයන් හිටියේ. හාලෙලූයා. හාලෙලූයා. Thank you Jesus. Thank you Jesus. උන්වහන්සේ දානුකම්පාව ඒ ආකාරයෙන්. උන්වහන්සේ ලූක් පොතේ 19 වන පරිච්ඡේදයේ පායේ ඉඳන් 4 වෙනක අපි දකිනවා මොකද්ද? උන්වහන්සේ කිව්ව සාකේවුස්ට අද මම නුඹේ නිවසේ නුඹ සමග කෑම කන්ට යනවා. පරිස්වරු ගියාම දැක්කා මේක පුදුම වැඩක් නේ. මොහු ආගමික මොහු උගන්වන දේවාලයේගාවේ කතා කරනවා. මෙන්න මේ පව්කාරයන් එක්ක ඉඳගෙන ඉන්නවා. පව්කාරයන් එක්ක කෑම කනවා, hina වෙනවා. මේක යෝග්‍ය නැහැ. ඇයි? පරිස්වරු අතර දුරස් ස්වභාවයක් තිබුණා. ඔවුන් ඇඳ විදිය වෙනස්. ඔවුන් කතා කරපු ස්වරය වෙනස්. ඔවුන් ගනුදෙනු කරේ නෑ සාමාන්‍ය මනුෂ්‍යයන් එක්ක. ඔවුන් අතේ දුර, මීටරේ දුර ඔවුන් තියන් හිටියා. නමුත් යේසුස් වහන්සේ පෞකාර මනුෂ්‍යයන් එක්ක හිටියා. බයිබලේ පුරාවටම දකිනවා යෝහන් 15 වන පරිච්ඡේදයේ 1-2 පදෙත් දකිනවා. උන්වහන්සේ හිටපු ස්ථානෙට මනුෂ්‍යයන් සුංගම් ආය කරන්නන් පෞකාරයන් උන්වහන්සේ වෙතට රැස් වුණා. එතකොට මොකද්ද කරේ? දේවචනේ කියනවා ඔවුන් එක්නෙක්නාට මිමුණුවා. මටඩ් මිමුණුවා. මේ මොනස මොකද මානු වෙච්චි? ලැජ්ජ නැහැ මේ පෞකාර මනුෂ්‍යයන් එක්ක ඉන්නේ. උන්වහන්සේ ඒ තර්කයේ බිඳුවා. හලෙලූයා. මතේව් 9:10 ඉඳන් 13 වෙනි සඳහන් කරන උන්වහන්සේ මතේව්ගේ නිවසට ගියා. මතේව් කියන්නේ කවුද? සුංගම්මාය කරන්නව පෞකාර මිනිස්සෙක්. ඔහුගේ නිවසට ගියා. එදා යේසුස් වහන්සේව හෙලා දැක්කා. ඔවුන් වචන කතා කරා. උන්වහන්සේ කියා සිටියා. නමුත් මම පූජාවට නොව දයාවට කැමැත්තෙමි. හාලෙලූයා. කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙන ගන්න. මක් නිසාද මම පෞකාරයන් මිසන් ධර්මිෂ්ඨයන් ගලවන්නට කැඳවන්නට නාවෙමි කීසේක. අපි අපේ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට අත්පුරුෂානන්ද දෙමුද? උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ බැරියර් කඩන්න. මං තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ හරි ආස වුණා සමාජවාදී නේද? සමාජවාදී. ඉතින් හොරෙන් අපි මනුස්සයන් හම්බෙන්න ගිහලා ඒ දවස්වල පොඩක් ඉහළින්ම තිබුණා ඔක. ඉතින් ටයර් දාලා පුච්චනවා ඒ වගේ අපි හොරෙන් ගිහලා හම්බෙලා ඔය ප්‍රශ්න කතා කරනවා, රාවයේ පත්‍රය බලනවා, ටියුලින් තව නම් කීපයක් තිබ්බා. ඒගොල්ලන්ගේ දේවල් කියවනවා. ප්‍රගතවාදී සමාජ එකට. නමුත් යේසුස් වහන්සේ තමයි නියම. ආමෙන්. හලෙලූයා. හැම බැරියර් එකක්ම උන්වහන්සේ කැඩුවා. ආමෙන්. මනුස්සයා කියන්නේ එක දෙවියන් වහන්සේගේ දරුවන් කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා. පන්ති ભેදයක් නැහැ කියලා උන්වහන්සේ පෙන්වා දුන්නා. හලෙලූයා. No barriers. ආමෙන්. ආමෙන්. කියන්න මා සමග පන්ති ભેදයක් නැහැ brother. හලෙලූයා. thank you. ඕනෑම කෙනෙක් එක්ක මේ පොයින්ට් එක යටතේ අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මට ඕනෑම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්ද? ඕනෑම කෙනෙක් එක්ක ඇසුරු කරන්න පුළුවන්ද? ඕනෑම කෙනෙක් එක්ක මට ඉඳ ගන්න පුළුවන්ද? මේක අසන්න අවශ්‍යයි.
උන්වහන්සේ දවසක් ඊටමත් දුක්ඛිත මොහොතක්. ඊටමත් දුක්ඛිත මොහොතක්. මේ වචනේ කියනවා උන්වහන්සේට ඇවිල්ලා කණ්ඩායමක් කිව්වා. ඒ කණ්ඩායම තමයි යොහාන් බෞතිස්මගේ ගෝලයන්. ඇවිල්ලා කිව්වා පස් සංජීව කිව්වා යොහාන් බෞතිස්මගේ හිස කපලා ප්ලේට් එක දාලා ගෙනත් දුන්නා. දැන් අපි ගිහිල්ලා එතන යොහාන් බෞතිස්මගේ ශරීරය අරගෙන ගිහින් මූදානය කරා කියලා කිව්වා. ඒක ඇසුණු ගමන් මොකද මේ වචනේ කියන්නේ? උන්වහන්සේ එතනින් ඇසුණු මොහොතේ උන්වහන්සේ එතනින් වෙන් වෙලා ගියා. උන්වහන්සේට හදතට වැදුනා. උන්වහන්සේට දුක්බර වීමක් ඇති වෙන්න ඇති කියලා මම කියනවා. මං හිතනවා. ඒක සඳහන් වෙන්නේ නැහැ. උන්වහන්සේ දැන් මේ වචනේ කියනවා යේසුස් වහන්සේ ඒ අසා ඒක තියෙන්නේ මතෙව් පොතේ 14 වන පරිච්ඡේදයේ 13 වන පදයේ. යේසුස් වහන්සේ ඒ අසා ඒ කියන්නේ ඒකට ප්‍රතිචාරයක් හැටියට එයින් පිටත්ව ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. කාන්තාර ස්ථානයකට වෙන්ව ගියා උන්වහන්සේට ඒකත් එක්ක තිගැස්වීමක් ඇතුන් නිසා. නමුත් සෙනග මොනවාද කරේ? සෙනගට ආරංචි වුණාම උන්වහන්සේ ඔරුවෙන් යනවා කියලා සෙනග ගොඩබිමින් ඇවිදගෙන ගියා. ගොඩබිමින් ඇවිදගෙන වටේම ගියා. ඇවිල්ලා දේ වචනේ කියනවා උන්වහන්සේ තිගැස්සුණාට උන්වහන්සේ මානසිකව යම් දුක්ඛිත අවස්ථාවක හිටියට උන්වහන්සේ සෙනග දැක්කම 14 වන පදේ මෙම කියනවා සමූහයා ඒ අසා නුවර වලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය. උන්වහන්සේ නික්මවිත් මහත් සමූහයා දැක 14 වන පදේ කියනවා ඔවුන් කෙරෙහි අනුකම්පා වී ඔවුන්ගේ රෝගීන් සුව කළසේක. උන්වහන්සේගේ දයානුකම්පාව උන්වහන්සේගේ වාතාවරණය අභිබවා යන්න හැකියාව තිබුණා. තුන්වෙනි කාරණාව තමයි යේසුස් වහන්සේගේ දයානුකම්පාව උන්වහන්සේගේ කන්ඩිෂන් එක උන්වහන්සේගේ වාතාවරණය උන්වහන්සේගේ දැන් යන්නා වූ අභියෝගය ඒක අභිබවා යන්න උන්වහන්සේට හැකියාව තිබුණා. සමහරවිට අපි මිරිකෙනකොට අමාරු වෙනකොට කවුරු එකක් යන්න කිව්වේ මෙතන එනවා මෙතන මං කිව්ව නේද පස්සේ එන්න කියලා. ඇයි අපි හොඳ අමාරු කමකින් යනකොට අමාරු ස්ථානක යද්දී ඇවිල්ලා මොන හරි එකක් විශේෂයෙන් අපේ දරුවන්ට මේක වෙනවා නේද? අපි ලොකු වැඩක ඉන්නකොට අපි පීඩනයක ඉන්නකොට ඇවිල්ලා මොන හරි ආදී උන්වහන්සේ අමාරු ස්ථානක හිටියා. ඒකයි උන්වහන්සේ පිටත්ව යන්නේ නැත්තේ කියලා මම පෞද්ගලිකව හිතනවා. නමුත් උන්වහන්සේ සෙනග දැක්කම දේවචනේ කියනවා දයානුකම්පාවෙන් උන්වහන්සේ ස්පර්ශ වෙලා ගොස් හැම රෝගියෙක්ම සුව කරනු ලැබුවා. ආමෙන්. තුන්වෙනි කාරණාව යේසුස් වහන්සේගේ දයානුකම්පාව වාතාවරණය අභියෝගය අභිබවා යනවා. අපි මිරිකුණාට අපි ගින්දර වගේ ප්‍රශ්න වලින් යනවා වෙන්න පුළුවන්. පීඩන වලින් යනවා වෙන්න පුළුවන්. හිත රිදීමෙන් යනවා වෙන්න පුළුවන්. නමුත් දයානුකම්පාව අපිව වළක්වන්නේ අනිත් අයට ජීවනය දෙන්න. මං කියන එක හොඳට ගන්න හිතට. අපගේ අභියෝග, අපගේ මිරිකීම්, අපගේ හිත වේදනාවන් වලට වඩා උන්වහන්සේගේ දයානුකම්පාව අප තුළ තිබුණාම ඒක අපිව පාවිච්චි කරනවා අනිත් අයට ආශිර්වාදයක් වෙන්න. යේසුස් වහන්සේ ඒ මිනිස්යන් සුව කරලා ඔන්න එක භූමිකම්පාවක් වුණ හැටි ගෝලයන් කතා කරලා කිව්වා ස්වාමිනී මේක දැන් රෑ වේගෙන එන්නේ මොවුන් අපි හරි මොනේ කොහෙට හරි කියලා කැම ටිකක් කන්න එපයිනේ. යේසුස් වහන්සේ කියනවා මේ නෑ කොහොත් යන්න ඕනේ නෑ මොවුන්ට කැම දෙන්න කියලා. ඔන්න ගෝලයෝ කතා කරනවා මොනවා කියනවද මන් දන්නේ නැහැ අපිටත් කන්න නැතුව ඉන්නවා. අපේ සෙල් එකෙත් සමහරකට ඕන තමයි නේ මොනවා කියව ගන්න කට පොඩ්ඩක් මේව කරලා එක්නෙක්න පොඩ්ඩක් කතා කරගන්නවා මොනවා කියනවද දන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වා මොවුන්ට කන්න දෙන්න. ඔන්න භූමිකම්පාව වුණා. මසුන් කීයද? මසුන් 2යි රොටි 5යි හරි 3යි හරි තව තැනක තියෙන නේද? නමුත් එදා උන්වහන්සේ ආශ්චර්යයක් කරා. ආමෙන්. ඇයි? උන්වහන්සේ දයානුකම්පාවෙන් උන්වහන්සේ ක්‍රියා කරන නිසා.
අපි දයානුකම්පාවෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. අපගේ වාතාවරණය යටපත් කරගන්න අපිට පුළුවන්. මේ ස්ථානයේ ඉන්න සමගට සේවය කරන අපි හැමෝම අපි සේවය කරන අපි හැම වෙලේම අපේ ජීවිත අභියෝග වලින් යන්නේ නැහැ කියලා හිතන්න එපා. අපට ප්‍රශ්න නැහැ කියලා හිතන්න එපා. අපට දුක් විඳීම් නැහැ කියලා හිතන්න එපා. නමුත් ඒවා යටපත් කළ තමයි අපි මේ ස්ථානයේ සිටගන්නේ. අපි ඒවා යටපත් කළ තමයි කතා කරන්නේ. ඇයි? දයානුකම්පාව අපිව නිකන් ඉඳ දෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඒ ස්ථානයේ උන්වහන්සේගේ සේවය, උන්වහන්සේගේ සුවකිරීමේ සේවය මූලාරම්භය දයානුකම්පාවයි. අද මිනිසයන් බොහෝ සේවය කරනවා, සුවකිරීම කරනවා, හාස්කම් කරනවා. නමුත් දයානුකම්පාව ඒකට හේතු සාධකය. ඒත් මං කිව්වේ අර දකුණු අප්‍රිකාවේ ඒ 13 දෙනාගේ එක්කෙනෙක් ඉන්න ඔහු සුවකිරීම ලබන්න නම් ඔබ ප්ලෙජ් කරන්න ඕනේ. ඔබ රෝගියෙක් ඉන්නොත් ඔබ සුවය ලබන්න නම් ඔබ මුදල් දෙන්න පොරොන්දු වෙන්න ඕනේ. ඩොලර් ඒ රටේ සල්ලි පරිවර්තනය ඩොලර් 350ක්. ඒක රුපියල් ලක්ෂයක මුදලක් වගේ. මුදලක් දෙන්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේ ඒ දීමනාව දැකලා ඔබ සුව කරයි. දේවචනේ එහෙම සඳහන් කරනවද? යේසුස් වහන්සේ එහෙම සඳහන් කරනවද? උන්වහන්සේ ඇදහිල්ලට නම් කිව්වා. ඇදහිල්ල දැක්කම සුව කරා. ඒ පාස්ටර්ගේ අම්මා ඈත් සුව කරනවා. HIV ඒත් හැදිච්ච අය සුව කරනවා. ඒත් මුදල් දෙන්න ඕනේ සුව කිරීමට. මුදල දුන්නම සුව කරනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපි මුදලට වැඩ කරන්නේ නැහැ. ආමෙන්. කියන්න අපි මුදලට වැඩ කරන්නේ නැහැ. දයානුකම්පාවෙන් අපි වෙන්න ඕන. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. HIV හැදිච්ච අයට යාඥා කරා. ඊට පස්සේ ගොස් චෙක් කරනවා. බොරු සාධිකයක් ලියවනවා සුවයි කියලා. ඊට පස්සේ වෙන සුවයි කියලා. අවුරුදු ගාණක් හිරේ ගියා ඒ පාස්ටර් අප්‍රිකාවේ. මේ දේවල් අද තියෙනවා සමාජයේ. නමුත් සැබෑ දයානුකම්පාව තමයි අපිව සොලවන්න අවශ්‍ය. යේසුස් වහන්සේගේ දයානුකම්පාව තමයි අපිව ගෙනෙන්න අවශ්‍ය. උන්වහන්සේ හතරවෙනි කාරණාව උන්වහන්සේ නායින් නුවරට ආවා. නායින් නුවර උන්වහන්සේ ගෝලයන් එක්ක ඇතුළු වුණාම එස්තර් එක පාටම උන්වහන්සේ දැක්කා කණ්ඩායමක් එනවා. මිනි පෙට්ටියක් උස්සගෙන අඬ බැලුපි. තව උන්වහන්සේ මළගේකට ගිය අවස්ථාවක් මතකද? කොයිද හර්ෂණී? ලාසරස්ගේ මළගෙ. දැන් ලාසරස්ගේ මළගෙදරට උන්වහන්සේ දැනන් හිටියද එද්දි මළගියක් තියනවා කියලා උන්වහන්සේ දැනන් හිටියේ නැද්ද? දැනන් හිටියා. එතකොට ඇයි උන්වහන්සේ ප්‍රමාද වෙලා ගියේ? දවස් 2ක් ප්‍රමාද වෙලා ගියා කියනවා. යන්න තව දවස් 2ක් යනවා. එතකොට දවස් 3ක් විතර ප්‍රමාද වෙලා ගියා. ආවම මාර්තා මොනවද කිව්වේ? ස්වාමිනී ඔබ වහන්සේ ඇයි ප්‍රමාද වුනේ? ඔබ වහන්සේ හිටියනම් මේක වෙන්නේ නෑ මගේ සහෝදරයාට. ඒ මළගෙදරදී බයිබලයේ සඳහන් වන්නා වූ කෙටිම පදේ සඳහන් වෙනවා. එතනදී උන්වහන්සේගේ අනාර්ග ස්වරූපයක් පේනවා. මොකද්ද කියන්නේ? ජීසස් කොපේ ලක්සිත යේසුස් වහන්සේ ඇඬුසේක. ජීසස් wept. ඉංග්‍රීසියෙන් තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් අකුරු වචන දෙකයි. උන්වහන්සේ ඇඬුසේක. ඇයි උන්වහන්සේ ඇඬුවේ? ලාසරස් ගැන ඇඬුවේ. උන්වහන්සේ දන්නවා ලාසරස් ස්වර්ගයට යනවා කියලා. උන්වහන්සේ ඇයි ඇඬුවේ? දැන් මෙතන කියනවා දේ වචනේ ලූක් පොතේ 7 වන පරිච්ඡේදයේ 13 වන පදයේ ඉඳන් 15 වන පදයේ දක්වා බැලුවොත් ලූක් 7 13 සිට 15 දක්වා ස්වාමින් වහන්සේ ඈ දුටු කල කවුද ඈ කියන්නේ? මේ අම්මා, මේ මළගෙදරදී අම්මා, මේ දරුවව අම්මා ඉන්න පුතා මැරිලා. මේ අම්මා කවුද? දේවචනේ කියන මේ අම්මා වැන්දබුවක්. වැන්දබුවක් කියන්නේ කවුද? ස්වාමිපුරුෂයෙක් නැති කෙනෙක්. ස්වාමිපුරුෂයා මිය ගිය කෙනෙක්. වැන්දබුවෙක් බලාපොරොත්තු වෙන්නේ කා කෙරේද? තමන්ගේ පුතා කෙරේ. පුතාව මම හම්බ කළා. පුතාව උස්මහත් කළා, උගන්වලා පුතාව ඉස්සරහට ගෙනියන්න ඕනේ.
කවුද හරි පුතා මාව බලාගනි මගේ ස්වාම පුරුෂයා නැතත්. පුතා තමයි ඈගේ බලාපොරොත්තුව. ඈගේ ජීවිතය. එදා ඒ වැන්දපුව අම්මා දෙවචනේ කියනවා ඈ අඬනවා. ඈ දෙවචනේ සඳහන් කරන්නේ අඬනවා කියලා. නමුත් යේසුස් වහන්සේගේ ඊළඟ පදවලින් පේනවා. ඈ අඬුවා තමන්ගේ පුතාගෙන. යේසුස් වහන්සේ ඒ ඇඬීම දැක්කම යේසුස් වහන්සේගේ හදවත මොකද්ද වුණා? කියන්නේ යේසුස් වහන්සේගේ හදවත මොකද්ද වුණා? සමහරකට බෲක් සයිඩ් එකේ රේන්බෝ කියලා අපේ තියෙනවා අපේ සේවා ජාලය තුල රේන්බෝ කියලා ළමා නිවසක් තියෙනවා. මේ ළමා නිවසේ දරුවන්ට යාඥා කරද්දී මාගේ හදවතේ මොකද්ද මම ඇඬෙනවා. බලාපොරොත්තුව නැති වෙන තැන. ඒ කාන්තාව දැක්කම උන්වහන්සේ දානුකම්පාවෙන් දෙවචනේ කියනවා ස්වාමින් වහන්සේ ඈ දුටු කල ඈ කෙරේ අනුකම්පා කොට අඬන්නට එපා. යේසුස් වහන්සේ මාර්තව දැක්කම මරියව දැක්කම ඔවුන්ගේ හදවතේ තිබෙනා වූ වේදනාව දැක්කම යේසුස් වහන්සේටත් ඇඬුණා. හතරවෙනි කාරණාව යේසුස් වහන්සේගේ දානුකම්පාව මේ පොළොව මත තිබෙනා වූ දුක මේ පොළොව මත ඩිස්ඇඩ්වාන්ටේජ් මිනිස්සෙක්ට අභාග්‍යමත් අවස්ථාවකට පැමිණියාම අසරණ වෙච්ච අවස්ථාවකට පැමිණියාම මේ යේසුස් වහන්සේ දානුකම්පාව ක්‍රියා කරනවා. දෙවචනේ කියනවා he will not අර මොකද සිංහලෙන් කියනවා තැලෙන බට තැලියක් බට මොකද බට not සිංහලෙන් කියන්නේ එක මේ නිවී යන පහන්තිරයක් නිවන්නේ නැහැ උන්වහන්සේ. ස්මෝල්ඩ් ඉන් වික් සහ තලුණු බටලියක් තවත් තලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අසරණ වෙච්ච දුක්ඛිත අමාරු බලාපොරොත්තු රහිත කෙනෙක්ව දැක්කම උන්වහන්සේ දානුකම්පාවෙන් හෙළවෙනවා. මේක තාමත් වැදගත් දෙයක්. අපේ තියෙන්නේ ගල් හිත් නෙමෙයි. යේසුස් වහන්සේගේ හිත. කියන්නේ මට තියෙන යේසුස් වහන්සේගේ හිත. හැමෝම කියන්නේ මට තියෙන යේසුස් වහන්සේගේ හිත. බලාපොරොත්තු නැති මිනිස්සයන් දැක්කම බලාපොරොත්තු රහිත මිනිස්සයන් දැක්කම බලාපොරොත්තු නැති වෙලා පීඩිත මිනිස්සයන් දැක්කම උන්වහන්සේගේ හිත අනුකම්පාවෙන් පූර්ණ වෙලා එදා උන්වහන්සේ කියනවා යෞවනය නැගිටින්න. උන්වහන්සේ කියා සිට එවිට මලා වූ ඔහු නැගිට හිඳ කතා කරන්නට පටන් ගත්තා. ඒ තරුණයා නැගිට්ටා. ඒ අම්මගේ ඒ වැන්දුබුවගේ කඳුළු පිස දැමුවා උන්වහන්සේගේ දයානුකම්පාව. ඔබගේ දයානුකම්පාව ගානත් පොඩියක්. හලෙලූයා. ශලෝමි. ඔබගේ දයානුකම්පාව අම්මලගේ දැස් වල කඳුළු පිස දමන්නට යනවා. බලාපොරොත්තු රහිත මිනිස්යන්ගේ කඳුළු පිස දමන්නට යනවා. ඔබගේ දයානුකම්පාව යේසුස් වහන්සේ තුල මිනිසයන්ට බලාපොරොත්තු නැවත ස්ථාපනය කරන්නට යනවා. යේසුස් වහන්සේගේ සේවය කියන්නේ මේකයි. උන්වහන්සේගේ සේවය කියන්නේ වෙන ආටෝපයක් නෙමෙයි. උන්වහන්සේ ආවේ නැතු වෙච්ච අය. උන්වහන්සේ ආවේ වේසවන මරුස්සන අයට සහනය දෙන්න, බලාපොරොත්තුව දෙන්න, ගැලවීම දෙන්න, ජීවනය දෙන්න. මේක තමයි උන්වහන්සේ කැඳවීම. ඇයි යේසුස් වහන්සේ මං අහුව ප්‍රශ්නේ ලාසරස්ගේ මළගෙදර ඇඬුවේ? උන්වහන්සේ වාතාවරණය දැක්කම උන්වහන්සේ ළඟව හිටියා ඒ පවුලට. උන්වහන්සේ ලැබිව හිටියා ඒ පවුලට. උන්වහන්සේ ඒ අක්කල නංගිලගේ ඒ ඇඬීම දකිද්දී උන්වහන්සේත් හෙළුණා. අද උන්වහන්සේ ඔබවත් මාවත් ඒජන්තුවරයෝ හැටියට තබල තන මේ පොළොව මත ඒ වැන්දබුව මවගේ කඳුල පිස දමන්ට එදා උන්වහන්සේගේ දානුකම්පාව පාවිච්චි වුණා වගේ අද සභාවේ දානුකම්පාව කෝ? අද සභාව සෙලවෙන්නේ මොකටද? මේ සභාව ඇයි තියෙන්නේ? මේ සභාව තියෙන්නේ බලාපොරොත්තු නැති මනුස්සයන්ට බලාපොරොත්තු දෙන්නයි. ඒක කරන්නේ අපි මේ හිස්කිරි ටික වැඩි කරන්න දැන් 120යි 130යි නෙමෙයි.
බලාපොරොත්තු යන්න මනුස්සයන්ට අඬන අම්මලගේ කඳුළු පිස දමන්න ඒ බලාපොරොත්තු නැති භාර්යාවන්ට බලාපොරොත්තු පැමිණෙන්න ඕනේ යේසුස් වහන්සේගෙන්. ආමෙන්. ඒ දරුවන් තාත්තලා ගැන විලාප දෙනවා. ඒ දරුවන්ට බලාපොරොත්තු වෙන්න ඕනේ. යේසුස් වහන්සේගේ සේවය ඒකයි. මේ සභාවේ අරමුණ ඒකයි. අද සිස්ටර් මහත්තයා ගැලවෙන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඒ දයානුකම්පාවෙන් අපි පූර්ණ වුණාම, අපි සේවය කරාම, අපි කතා කරාම ඒ අම්මලා තාත්තලා නැති දරුවන්ට නිවහනක් ඔබත් මමත් ඒ අම්මලා තාත්තලා නැති බලාපොරොත්තු නැති ඒ කියන නම පාව බලන්න orphanage නැහැ. this is the home. අම්මලා තාත්තලාට නැති අය නෙමෙයි, මේක ඔබගේ නිවස. ආමෙන්. ඒ දෙමව්පියන් අහිමි වෙච්ච අයට නිවසක්. ඔවුන්ගේ දෙමව්පියන් ඔබත් මමත් ඒ දයානුකම්පාවෙන් අපි පිරෙනකොට උන්වහන්සේගේ සේවය බහුල වෙන්න යනවා. උන්වහන්සේගේ සේවය ගලා යන්න යනවා. යේසුස් වහන්සේ මේ පොළොව මත දයානුකම්පාවෙන් ක්‍රියා කරපු, ඉතා විශිෂ්ට ආකාරයෙන් ක්‍රියා කරපු එකම දෙවියන් වහන්සේ, එකම ඒකට සමාන කරන්න බැරි, ඒකට කිසිසේත්ම කිසි ආකාරයෙන්වත් සමාන කරන්න බැරි දයානුකම්පාවක් තිබුණා. සභාව අද ඔබත් මමත් යේසුස් වහන්සේගේ ශරීරයයි. ඔබත් මමත් යේසුස් වහන්සේ වගේ අපි ක්‍රියා කළ යුතුයි. මේ කාරණා 4 අපි දයානුකම්පාවෙන් මනුස්සයා දිහා බලන්න අවශ්‍යයි. ලේබල් ගන්නට එපා. විනිශ්චය කරන්න එපා. නම් කියන්න එපා. උන්වහන්සේගේ කරුණාව නැත්තම් දකින්න ඔබත් මමත් එතන තමයි ඉන්නේ. අද උන්වහන්සේගේ කරුණාව නිසා පමණයි අපි මේ ස්ථානයේ ඉන්නේ. උන්වහන්සේගේ කරුණාව නිසා පමණයි අපි මේ ස්ථානයේ ඉන්නේ. ඔවුන්ව බ්‍රෑන්ඩ් කරන්න එපා. ඔවුන්ව දැක්කම දයානුකම්පාවෙන් පූර්ණ වෙන්නේ. මෙයාට එඩේරෙක් නැහැ. මෙයාට මගපන්නෙක් නැහැ. කියන්න. එන්න යේසුස් වහන්සේ වෙතට. එන්න සභාව වෙතට. එන්න අපේ සෛලයට. අපේ ගෙදර යාඥාව රැස්වීමට එන්න. ඇවිල්ලා යේසුස් වහන්සේව දැනගන්න. යේසුස් වහන්සේ වාට පීඨ වෙයි. මට යේසුස් වහන්සේ පීඨ වුණා. ඒ වගේ ඔබටත් පීඨ වෙයි කියලා උන්වහන්සේගේ බලාපොරොත්තු දෙන්න. දෙවෙනි කාරණාව අපි කිව්වාගේ උන්වහන්සේ ක්‍රියා කරා දයානුකම්පාවෙන්. උන්වහන්සේ ඒ දයානුකම්පාවේදී උන්වහන්සේ දැක්ක මිනිස්යාගේ ඒ පීඩිත තත්ත්වය උන්වහන්සේ කතා කරා. අද බැරියර්ස් නැතුව, උස්පාත් බේමක් නැතුව අපිට පුළුවන් සේවය කරන්න. ආමෙන්. ආමෙන්. හලෙලූයා. අද මෙතන අපේ ඉන්න සමහරක් අය ඔබ ඉතාමත් උසස්, නමුත් ඔබ තෝරගෙන තිබෙනවා මේ සභාව. ඔබ තෝරගෙන තිනවා මේ අප අතර ඉන්න. ඇයි? දයානුකම්පාව තුළ ભેදයක් නැති නිසා. ආමෙන්. කොවිඩ් දවස්වල ඇවිල්ලා යාඥා කරන්න පාස්ටර් කිව්වම ගේට්ටුවේ ගහලා තිනවා කොවිඩ් නිවසක් කියලා. මම අත තියලා යාඥා කරා. ආමෙන්. හලෙලූයා. කොවිඩ් හැදෙන්න බෑනේ. යේසුස් වහන්සේටත් ලාදුරු හැදෙන්න බෑනේ. ආමෙන්. උන්වහන්සේගේ දයානුකම්පාවෙන් අපි සැලවෙන්න ඕනේ. මේක තමයි අපි ගෙනියන්න ඕනේ. හලෙලූයා. සමාජ ભેදයක් නැහැ. පන්ති ભેදයක් නැහැ. උන්වහන්සේගේ දයානුකම්පාව අභිබවා ගියා වාතාවරණය. උන්වහන්සේගේ වෙහෙස අභිබවා ගියා. තව එක සැරයක්, තව එක යාඥාවක්. උන්වහන්සේ කිව්වේ නෑ හෙට එන්න බ්‍රදර්, අපි හෙට 8ට පටන් ගමු. මම දැන් මහන්සියට මට දුක වැඩි යෝහන්ගේ මළගිය ගැන. ඒක නිසා නෑ උන්වහන්සේ එදා රාත්‍රියේ නම් යාඥා කරා. එකිනෙක නා ඒ මදුවර කැම්ප් පාසලෙකුත් දුන්නා. හාලෙලූයා. ඒක තමයි අපේ සභාවේ හොඟක් කන්න හම්බෙන්නේ. සිස්ටර් රෝසි ආයිමත් අපේ කැම්ප් වල දාගන්න ඕන. නොවැම්බර් මාසේ පටන් ගත්තා. නොවැම්බර් 16 දාගන්න. නොවැම්බර් 16 ඉදිරියට සහභාගීත්වය ඉරිදා. ආමෙන්. අවසාන කාරණාව උන්වහන්සේ දයානුකම්පාවෙන් ක්‍රියා කරා. අද අපි නැගිටලා අපි උන්වහන්සේට බාර වෙමු. අද අපි රොටි කඩන්න යනවා. සුද්ධ සහභාගීත්වයට ඇතුල් වෙන්න යනවා. මේ සංකේතයක්
උන්වහන්සේගේ කුරුසය, උන්වහන්සේගේ මරණය අද මම ඉල්ලා සිටින විශේෂයෙන්ම උන්වහන්සේගේ කුරුසය සීකරන්න. එදා භූමිකම්පාවක් වුණා. භූමිකම්පාවක් වූ දානුකම්පාව කිව්ව එක තමයි එදා පොළොව දෙදුරුවා උන්වහන්සේ මිය ගිය දවසේ. ඒ උන්වහන්සේගේ දානුකම්පාව ප්‍රේම නිසා උන්වහන්සේ කුරුසපත් වුණා. ඔබගේත් මාගේත් අකුසල කර්මය, ඔබගේත් මාගේත් පාපය, ඔබගේත් මාගේත් වරද මකලා ඔබටත් මටත් ධර්මිෂ්ඨකම දෙන පිණිස. අද අපි මේ රොටි කඩනකොට අපි සීකරමු උන්වහන්සේ අප උදෙසා කුරුසපත් වුණා. මා උදෙසා කුරුසපත් වුණා. මාගේ පාපය උදෙසා කුරුසපත් වුණා. මාගේ අපරාධයන් නිසා කුරුසපත් වුණා. අපි ඒ රොටි වලින් සංකේතමත් කරන්නේ සංජීව රොටි වලින් සංකේතමත් කරන්නේ උන්වහන්සේගේ ශරීරය සහ අපි බීම වලින් සංකේතමත් කරන්නේ උන්වහන්සේගේ ලේ. එදා උන්වහන්සේගේ ශරීරයේ කුරුසිය මත මියයන්ට සැලැස්සුවා. එදා උන්වහන්සේගේ ශරීරය කුරුසිය මත කස පාරවල ගහලා ඒ ලේ වගුරායන්ට සැලැස්සුවා. උන්වහන්සේගේ හැම ඉරුණා. ඒ කස ඒ රෝම කසය සාමාන්‍ය අපේ මේ පෙරහැර වලට ගෙනින කස වගේ නෙමෙයි. ඒ කසවල තිබ්බා ඊයම් බෝලද ඊයම් කෑලි වැදුනම මස හැතුළට ගිහිල්ලා අදිද්දි මස ඉරාගෙන එනවා. සීකරමු මේ පූජාව. මේ පූජාව නිසා අපට සෑම අපරාධයක්ම උන්වහන්සේ කමා කරනු ලැබුවා. මයිලා සිටනෝ. Thank you Holy Spirit. අප ටික මොහොතක් අපේ ජීවිත පරීක්ෂා කරලා බලමු. සෝධි කරලා බලමු. අපේ අතරින් සිදුවන යම් පාපයක් තිබෙනවා. දේවචනේ කියනවා සිත සෝධි කරගන්න කියලා. කන්ඩෙම් කරන්න නෙමෙයි. ඔබ පහතට දාන්නෙමුත් උන්වහන්සේ තුළ අපි අලුත් කරගෙන පැමිණෙමු මේ සහභාගීත්වයට.